වර්ෂ 1922 දෙසැම්බර් 3 වන 15ක පොහෝ දිනක ගාලු නගරයේ දකුණු දෙසින් පිහිටි උණවටුන නම් ගම්මානයේ එඩ්වින් ආර්යදාසයන් උපත ලැබුවේ 6 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙසිනි. එක් පසකින් බිමක් නොපෙනෙන සාගරයත් අනික් පසින් දැවැන්ත රූමස්සල පර්වතයත් ගමේ සුන්දරත්වයත් ආර්යදාසයන්ගේ ආත්මීය සුවඳ බවට පත්කර ගත්තේ ගැමිකම සදාකාලික කර ගනිමිනි. උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනයට අත්පුත් ලැබූ ආර්යදාසයන් කුඩා කල පටන්ම අධ්‍යාපනයට දැක්වූ ලැදියාව කෙතරම් දැයි කිවහොත් එදා අනෙකුත් දරුවන් කෙළිදෙලෙන් ගත කරද්දී ඔහු පොතපත කියවීම නිරන්තර පුරුද්දක් කොට ගත්තේය. අනතුරුව ගාල්ල දේවාතුරේ ඉංග්‍රීසි පාසලෙන් ඉගෙනුම ලබා පසුව රටට බොහෝ විද්වතුන් බිහි කළ මහින්දයට ආර්යදාස තරුණයා පිවිසෙන්නේ තම ජීවිතයේ වැදගත් කඩයිමකට මුලපුරමිනි. ඒ සතයාගේ අපි ඉගෙන ගන්න කාලේ යා නිකන් නිදහසේ හිටියා. ඉන්නකොට ගෙදර ඉඳලා එනවලු නෑ නේද? ඇවිල්ලා කින් අපිට එක ගණන් හදන්න. ඊයන ගණන් හදලා ගණන් කියන්නේ. ඉතින් අපි සෙනක උත්තර දෙන්න ඕනේ යට. ඒ දක්ෂ උදවියත් හිටියා. ඉතින් සමහර ඒවා වැඩි වෙනවා අපිට. එයයි ඊටි ගමන් කියන්නේ. බොහොම දක්ෂ ගණන් වල. හවස වගේ නිකන් ඉන්න වෙලාවට මේ ඇවිල්ලා අපි ඒක සාකච්ඡා කරනවා. ඒක තමයි ලොකුම රස්සාව ඒ දවස්වල. ඉගෙන ගන්න ඉස්කෝලේ යනකම් ඉස්කෝලේ යන නිකන් ගෙදරින් ඉන්න. ඇවිල්ලා ඉතින් අපිට කරා. වැඩි හරියක් මේ මානව ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. පීඩාවක් නැහැ. මේ ප්‍රශ්න කිරීමයි ඉගෙනීමේ සම්බන්ධ දෙයක් මිසක් වෙන මොකුත් නැහැ. මුලින් ඉඳලම කිව්වේ පත්තර කම්පැනි එකට පත්තරයක කප්පු කෙනෙක් වෙනවා කියලා. ඒක ඉතු කරගත්තා. වර්ෂ 1945 දී එවකට සිලෝන් යුනිවර්සිටි නමින් හැඳින් වූ සරසවියට ඇතුල්වීමට ආර්යදාසයන් කොළඹට පැමිණෙන්නේ ගමේ තිබූ සුන්දර දිවියත් දෙමාපිය සහෝදර සහෝදරයන්ගේ ආදරයත් රැකවරණයත් තම මතක පොතේ පිටු අතර හදවතින් ලියාගෙනය. පාසැල් සමයේ මිතුරන් කීප දෙනෙක් සමග ගල්කිස්සේ විජය නිවසේ නවාතැන් ගනිමින් විජයග්‍රාණය සොයා යන ගමනේ විලියම් ෂේක්ස්පියර්, ගුර්ලුගෝමි, ධර්මසේනයන්, පාණිනී වැනි වියතුන්ගේ පොතපත ඇසුර ආර්යදාසයන්ගේ දිවිය එකලු කිරීමට මාර්ගෝපදේශකයක් විය. එය තමා කුඩා කල මැවූ සිහිනය මල්පල ගැන්වීමක් විය. දිනමින, සිළුමින, ඩේලි නිවුස්, ඔබ්සර්වර්, සරසවිය, ජනතා හරහා ජනතාව වෙත යන ආර්යදාසයන් විටක ජනතාවට ජනක විය. වර්ෂ 1977 සිට 1982 කාල පරිච්ඡේදය තුළ නවයුගය මගින් ජනතාව සැබවින්ම නවයුගයකට රැගෙන ගියේය. වර්ෂ 1983 දී පරිසර අධිකාරියේ ප්‍රථම ප්‍රවර්ධක අධ්‍යක්ෂකවරයා ලෙස පත්වී පරිසරයට කළා වූ සේවය අතිමහත්ය. ලාංකීය මාධ්‍ය ශේත්‍රයේ නව පරිච්ඡේදයකට මුල පෙරූ ආර්යදාසයන් බිහි කළ සිසු පරපුර අතිවිශාලය. ශ්‍රී ලාංකීය අධ්‍යාපන ශේත්‍රයේ උසස් අධ්‍යාපන විෂය නිර්දේශයට ජනසන්නිවේදන විෂය හඳුන්වා දෙමින් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය තුළින් මුළු මහත් ලාංකීය ජනතාව
දැනුමෙන් පෝෂණය කිරීමට ගත් උත්සාහය අතිමහත්ය. එදා පටන් අද දක්වා සියලු කටයුතු වලදී ඔහු අමුත්තෙකු නොව මුත්තෙකුම විය. සැමට උපදෙස් දෙන සැමගේම මිතුරෙක් සහෝදරෙක් පියෙක් වන්ව ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඉන්ද්‍රකීලයක්ම විය. සකලවිද ලෝකයම අතැඹුලක් සේදත් මේ මහා යුගපුරුෂයාට තවත් චිරාත් කාලයක් අපව දැනුමෙන් පෝෂණය කිරීමට හැකිවේවායි අපි පතන්නෙමු. චිරං ජයතු ඇදුරුතුමනි.